මේ අලුත් අවුරුද්දේ ආශ්චර්යමත් දෙයක් අපිට අසන්නට ලැබුණා. ඒ අද රටම කිරි ඉතිරවීම සිදු කළ මොහොතේ කතරගම කිරි වෙහෙරේ කොත් කැරැල්ල අසලින් කිරි වලට සමාන ද්‍රාවණයක් වැහෙන්නට පටන් ගැනීම. අලුත් අවුරුදු උදාවත් පුන් පොහොයත් වෙනුවෙන් ආගමික වදාවත්වල නිරත වීමට අද අති විශාල ජනකායක් කතරගම කිරි වෙහෙරට රැස්ව සිටියා. අලුත් අවුරුදු උදාව වෙනුවෙන් එම අවස්ථාවේදී එතනදී කිරි ඉතිරවීමත් සිදු කළා. එම අවස්ථාවේ කිරි වෙහෙර චෛත්‍යයෙන් කිරි වලට සමාන ද්‍රාවණයක් වැස්සෙනු ජනතාවට දකින්නට ලැබී තිබෙනවා. අන්න අර උඩින් මතුවෙන විදිය බලාගෙන ඉන්නකො. ලස්සන බුබුලු වගේ ඇවිල්ලානේ. අන්න මොකද නරවතුනේ හෙලෝ කොහෙන්ද? කිරි වෙහෙර වහන්සේගේ කොත් කැරැල්ල අසලි කිරි වැනි ද්‍රව්‍යයක් එළියට වැහෙන්න පටන් ගත්තා. ඉතින් අපි ඇත්ත වශයෙන්ම මේ අධ්‍යාත්මික පදනම පිළිබඳව තරම් නොදැනගෙන සිටියත් හොය සඳහන් කළා 1970 වසරේදී මෙවැනි සිදුවීමක් සිදුවෙච්ච බවට මේ සිදුවෙච්ච සිදුවීම තාමත්ම ආශ්චර්යයක් හැටියට අපි සලකනවා. මම හිතන්නේ මේ කිරි වෙහෙරෙන් දිරිච්ච මේ කිරි කතරගම ජනතාවට විතරක් නෙවෙයි මුළු මහත් රටවාසී සියලු දෙනාටම මේ අවුරුද්ද කිරියෙන් ඉතිරෙන සුබ අවුරුද්දක පෙර නිමිති සේමන් දකිනවා.